Good morning. Need to get. Good morning. Good morning. ඉතින් අද අපි කේක් එකක් හදන්න යන්නේ. මම ඔයාලට කේක් එකක් හදන හැටි කියලා දෙන්නම්. ඉතින් හිතන තරම් කේක් එකක් හදන්න අමාරු නෑ sorry. හිතන තරම් කේක් එකක් හදන්න අමාරු නෑ. හැමෝම කේක් එකක් හදනවා කියවම හරිය ලොකුවට ඒක අරන් තින්නේ. ඉතින් මම ඔයාලට ලේසියෙන් කේක් එකක් හදන්නේ කොහොමද කියලා දෙන්නම්. ඉතින් මුලින්ම ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරන්න. එතකොට ඔයාලට අලුත් ලස්සන වීඩියෝස් මට අරන් එන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ කේක් එකක් හදන්නේ කියලා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ බටර් කේක් එකක් හදන්නේ කොහොමද කියලා. අපි වෙනදාසික චොක්ලට් කේක් එකකුත් හදලා බලමු. ඉතින් ආයෙත් ආදරෙන් මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න. ඉතින් අපි බලමු කොහොමද කේක් එක හදන්නේ කියලා. ඉතින් මොනවා කරන්නත් කලින් අපි කාලා බීලා ඉන්න බෑ. ඒ හින්දා මම හදාගත්ත බීම එකක්. මේකට මම දැම්මේ අඹයි කෙහෙළුයි දාලා දෙහි සීනි දාලා වතුර දාලා blend කරගත්තා. අයිස්ක්‍රීම් ටිකකුත් තිබ්බා. ඉතින් මම ඒක දාගත්තා. ඒකත් හරිම රහයි. ඊපස්සේ අපි අපේ වැඩ පටන් ගමු. මුලින්ම අපිට ඉතින් බිත්තර ඕනේ. කහමදේ සුදුමදේ වෙන් කරගන්න. ඊට පස්සේ බටරුයි සීනි ඒ වගේම බීට් එක. ඔයාලට ඉතින් විස්ක් එකක් කරගන්න පුළුවන්. හැබැයි බීට් එකක් තිබ්බොත් ලේසි. ඊට පස්සේ මුලින්ම අපි කරගන්න ඕන වෙන් කරගත්ත සුදුමදේට සීනි ටිකක් දාලා හොඳට බීට් කරගන්න ඕනේ. ඔයාලට පේනවාද දැන් ටික ටික පෙනෙනවා. ඉතින් ඕක සම්පූර්ණ සුදු පාට වෙනකම් බීට් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි හරියට ඔයාලා බීට් කරගත්තට පස්සේ පේන්නේ. විනාඩි 3-4ක් විතර යනකොට ඔන්න ඔය වගේ එනවා. ඉතින් හොඳට බීට් කරන්න ඕනේ. හරියට ඔයාලගේ පදම ඇවිල්ලා නම් හෙලවෙද්දි ඔන්නෝම වැටෙන්නේ නැතුව තියෙන්න ඕනේ. හරි. අපි ඊළඟට බලමු මොකද කරන්න කියලා. මුලින්ම අපි බටරුයි සීනි දාලා හොඳට බීට් කරගන්න ඕනේ. සීනි වල කැට හිටින්න නැති වෙන්න. ඉතින් ඔයාලට සීනි ටික ග්‍රයින්ඩ් කරලා ගන්නවා නම් මේ වෙලාවේ ඇත්තටම ලේසි. මොකද නැත්තම් සීනි කැට බීට් කරන්න ටිකක් වෙලා යන හින්දා. මම මේ වෙලාවේදී ගත්තේ ඉතින් මම මේ වෙලාවේ සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරලා තමයි ගත්තේ. ඊට පස්සේ අපිට තියෙන අර වෙන් කරගත්ත කහමද ටික එක එක දාලා ගන්න. ඉතින් ඉඳලා හිටලා ඕ වගේ ඉතින් එක එක දාන්න ගියාම දෙක වැටෙන සීනුත් වෙනවා. ඒකට අපි සැලෙන්නේ නෑ නේද? ඒ හින්දා ඉතින් අපි ඒකත් හොඳට බීට් කරගන්න ඕනේ. ඕ වගේ ටික බිත්තරේ කහමදේ දාලා හොඳට බීට් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලා ඉතින් මේ කේක් එක හොඳට බීට් කරගන්න එක මත තමයි අර කේක් එක හොඳට ස්පොන්ජ් එකක් වගේ ලස්සනට එන්නේ, සොෆ්ට් වෙන්නේ. ඉතින් ඒ හින්දා හොඳට බීට් කරගන්න ඕනේ. මේ වෙලාව වෙන වැඩ කරන්න, වෙන දේවල් කර ඉඳලා ඇවිල්ලා මේක කේක් එක බාගෙට බීට් කරලා යන්න එපා. එතකොට අර කේක් එක බහින්න පුළුවන්. ඒ හින්දා ඔය වගේ අතරතුරේ ඉතින් ඇඟිල්ලක් දාලා කාලා බලන්න. මොකද මේ සීනි ගැට අහු වෙනවද නැද්ද කියලා සහ ඉතින් මෙන්න මේ බැටර් එක මාරම රහයි. ඔයාලා try කරලා බලන්න. ඉතින් මේ ඔක්කොටමත් කලින් ඔයාලා oven එක විනාඩි 10ක් අංශක 180ක උෂ්ණත්වයෙන් preheat වෙන්න දාන්න ඕනේ. ඒ අතරතුර ඔයාලා මේ කේක් එක හදන ඉන්න tray එක බටර් ගාලා තෙල් කොළ දාලා ඒ කරගන්නේ වැටි කරලා තමයි කේක් එක හදන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් දැන් හොඳට කේක් එක ලස්සනට බීට් වෙලා තියෙනවා. මේ වෙලාවෙද්දි කිසිම සීනි කැටයක්වත් බටර් බිත්තර වෙන මුකුත් නැහැ. ඔක්කොම හොඳට බීට් වෙලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන්නේ ටික පාන් පිටි අරන් දාගන්න. මේ පාන් පිටි එක බේකින් පවුඩර් දාලා 3 පාරක් හලා ගන්න ඕනේ. එතකොට තමයි කේක් එක හොඳට පිම්බිලා එනවා කියලා අපේ අම්මා කියන්නේ. ඒත් මම සමහරලාට 3 පාරක් හලන්නේ එක පාරක් හලලා දාන අවස්ථා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී පිටි ටික ඔක්කොම එකපාර දාගන්න චුට්ට දාලා තමයි ඔයාලා කලවම් කරගන්න ඕනේ. එතකොට තමයි අර පිටි කැටි ගහන්නේ නැති වෙන කේක් එක හොඳට එන්නේ. ඒ අතරතුර ඔයාලා ඔක්කොම ඉවරුනාට පස්සේ වැනිලා ටිකක් දාගන්න. වැනිලා එකෙන් කේක් එක මාර සුවඳ වෙනවා සහ අමුතු රසකුත් එනවා වැනිලා එකෙන්. බේක් වෙදී මාරම සුවඳ වැනිලා එක දාන හින්දා අනිවාර්යෙන් වැනිලා දාන්න. හැබැයි වැනිලා නැතත් ඔයාලට ස්ට්‍රෝබෙරි එසන්ස් එක එසන්ස් ජාති තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලා හදාගත්ත බේකින් ට්‍රේ එක අරගෙන බටර් ගාලා හොඳට හලව ගන්න. මොකද නැත්තම් කේක් එකේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. අර කොන් ටික එහෙම හොඳටම හලව ගන්න. ඊට පස්සේ ඉතින් අපි අමාරුවෙන් හදාගත්ත බැටර් එක දාන්න ට්‍රේ එකට. ඊට පස්සේ දාලා ඔන්න ඔයගේ පොඩ්ඩක් තට්ටු කරන්න. මොකද එතකොට තමයි කේක් එක හොඳට බැලන්ස් වෙන්නේ. දැන් මම ඔයාලට කලින් කිව්වනේ ප්‍රීහීට් කරගන්න කියලා. ඒ ප්‍රීහීට් කරගත්ත oven එකට සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් බේක් වෙන්න ඕනේ. ඔන්න ඔය වෙලාවෙ ඉතින් බායි කියන්න ඕන අනිවාර්යෙන් නැත්නම් කේක් එක හරියට එන්නේ නැහැ. හරිද? ඒකත් එක ටිප් එකක්. ඊට පස්සේ ඉතින් ඔය තියෙන අපි හදාගත්ත කේක් එක ඔය හිල් දෙකක් පේන්නේ. කේක් එක බාන්න කලින් ඉතින් ඔයාලා කූරක් අරගෙන සුට්ටක් ඇනලා බලන්න. ඒකේ ඇලෙන්නේ නැත්නම් කේක් එක හොඳට බේක් කරලා නැත්නම් මැද අමු වෙන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා නේද මේක කොච්චර සොෆ්ට් එකකට තියනවද කියලා. ඉතින් ඔන්න ඔහොම තමයි කේක් එකක් හරියම ලේසියෙන් හදාගන්නේ. ඕක කොච්චර අමාරු දෙයක් නෙමෙයි ඉතින්.
එතකොට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ කේක් එකට ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න කියලා. කිලෝ එකක කේක් එක ගන්න 4න් බෙදන්න. එතකොට 250ක් පිටි, 250ක් බටර්, 250ක් සීනි. පුළුවන් නම් මැනලා ගන්න බලන්න 250ක බරක් එන්න බිත්තර නැත්තම් සාමාන්‍ය මට්ටමේ තරමක බිත්තර 4ක් ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි හැම කේක් එකක්ම ඔයාලා ගනිද්දි ඒ තැටියේ බරට 4න් බෙදලා ගන්න. එතකොට ඒ කේක් එකේ ගානට ඔයාලට ඉන්ග්‍රීඩියන්ට්ස් ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් channel එකේ bio page එකේ මගේ TikTok, Facebook and Instagram pages උත් link කරලා තියෙන්නේ. කැමති අය ඒ pages වලුත් follow කරලා එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. Thank you so much ඉතින් වීඩියෝ එක බලුවට මම හිතනවා දැන් ඔයාලට කේක් එකක් හදාගන්න කොහොමද කියලා අයිඩියා එකක් ඇති කියලා. ඉතින් ආදරෙන් මතක් කරන subscribe කරන්න කියලා. Thank you so much මෙච්චර වෙලා වීඩියෝ එක බලුවට. ඉතින් අලුත් වීඩියෝ එකකින් එකතු වෙනකම් පරිස්සමින් ඉන්න ඕනේ. Bye.